අපි යාන්ත්‍ර විද්‍යා පාඩමේ පළවෙනි කොටස දෛශික තමයි දැන් සාකච්ඡා කරන්න යන්නේ. මෙතෙන්දී අපි මුලින්ම දෛශික කියන එක ඉගෙන ගන්නේ O level කාලේනේ. මුලින්ම අපිට අහුවෙන්නේ O level කාලේදී. O level කාලේදී අපිට උගන්වනවා දෛශික රාශි සහ අදිශ රාශි කියලා දෙකක්. හරි? දෛශික සහ අදිශ. මොනවද මේ දෛශික මොනවද මේ අදිශ? මූලිකවම භෞතික රාශි ගත්තට පස්සේ මෙන්න මේ කොටස් දෙකට තමයි අපි බෙදන්නේ. දෛශික රාශි කියන්නේ විශාලත්වයක් සහ දිශාවක් පවතින භෞතික රාශි. එතකොට අදිශ රාශි කියන්නේ මොනවද? අදිශ රාශි කියන්නේ විශාලත්වයක් පමණක් පවතින භෞතික රාශි. හරිද? මේවා ගොඩක් වෙලාවට ඔයාලා දන්නවා O level කාලෙදීම අහුවෙන නිසා. නිකම් මේ මතක් වෙන්න කියන්නේ අදිශ රාශි වලට උදාහරණ කිව්වොතින් ඒවට විශාලත්වයක් විතරයි තියෙන්නේ. දුර, කාලය, වේගය මේ වගේ ඕන තරම් උදාහරණ අපිට දෙන්න පුළුවන් අදිශ රාශි වලට. හරි. අපි බලමු දෛශික රාශි වලට උදාහරණ මොනවද කියලා. දිශාවකුත් තියෙන්න ඕන. විස්ථාපනය, ආය ප්‍රවේගය. චිත්‍රපටිය නෙවෙයි මේ නිකම් ප්‍රවේගය. හරිද? ඊළඟට ත්වරණය, බලය මේ වගේ දෛශික රාශි වලටත් ඕන තරම් උදාහරණ දෙන්න පුළුවන්. හරි? එතකොට මූලිකවම භෞතික රාශි බෙදන්න පුළුවන් ආකාර දෙකයි. අදිශ රාශි කියලා අපිට විශාලත්වයක් විතරක් තියෙන ඒවා ගන්න පුළුවන්. දෛශික රාශි කියලා විශාලත්වයක් සහ දිශාවක් කියන දෙකම තියෙන ඒවා ගන්න පුළුවන්. එතකොට මම මෙතනින් එහාට සාකච්ඡා කරන්නේ දෛශික කියන කොටස ගැන විතරයි. හරි? දෛශික පාඩමේ පළවෙනි අනුමාතෘකාව තමයි දෛශික නිරූපණය. කොහොමද දෛශිකයක් කියන එක අපි ඇඳලා පෙන්වන්නේ? මේකට ක්‍රම කිහිපයක්ම තියෙනවා. හරිද? පළවෙනියටම අපිට ගන්න පුළුවන් අපිට මේ විදියට ඊතලයක් දාලා දෛශිකයක් මාක් කරලා පෙන්වන්න පුළුවන්. ආයෙ ඕනනම් ඔයාට ඊතලයේ මැදට ගන්න පුළුවන් මෙහෙම. හරි? මේවා හරි සරල දේවල්. ආයෙ ඕනනම් අපිට ඉංග්‍රීසි හෝඩියේ සිම්පල් අකුරක් පාවිච්චි කරලා මෙහෙම දෛශිකයක් ඇඳලා පෙන්වන්න පුළුවන්. හරි? සංකේතාත්මකව. එතකොට අපිට ඕනනම් ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අකුරු පාවිච්චි කරන්න පුළුවන්. A B වගේ. මෙහෙම ඊතලයක් දාන්න පුළුවන්. හරි? එහෙම නැත්නම් ඊතල නැතුව මේ විදියට ඉංග්‍රීසි හෝඩියේ අකුරු දෙකක් පාවිච්චි කරලා මේ විදියට දෛශිකයක් ඇඳලා පෙන්වන්න පුළුවන්. හරි? තව ඕනනම් අපිට මෙතන මෙහෙම ලියලා 5 නිව්ටන් වගේ විශාලත්වය ලියන්න පුළුවන්. හරි? එතකොට මෙහෙම දාලා 5 ms ඍණ 1 වගේ ලියන්න පුළුවන්. ඔය වගේ විවිධාකාරයෙන් දෛශික නිරූපණය කරන්න පුළුවන්. එහෙම නැත්නම් දෛශිකයක් ඇඳලා පෙන්වන්න පුළුවන්. කාට හරි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් දැන් මේ වගේ විශාලත්වයක් ලියලා නැහැනේ කියලා නේද? දැන් මේ වගේ සංකේතයක් හරි තියෙනවනේ විශාලත්වය ගැන. 5යි 5යි එහෙම. දැන් මේ මුලින් ඇඳපු දෙකේ විශාලත්වයට සංකේතවත් මුකුත් නැහැනේ. විශාලත්වයක් දාලත් නැහැ. හැබැයි දෛශික කියන්නේ විශාලත්වයක් සහ දිශාවක් තියෙන ඒවා කිව්වනේ. එතකොට මොකද කරන්නේ? දැන් මෙහෙමයි මේක ගන්න. හරිද? මේකේ ඊතලයේ විශාලත්වය තමයි විශාලත්වය විදිහට සලකන්නේ. හරි? ඊතලයේ දිග තමයි විශාලත්වය වෙන්නේ. මේකෙත් එහෙමයි. ඊතලයේ දිග තමයි විශාලත්වය විදිහට සලකන්නේ. හරි? විශාලත්වයක් කෙලින්ම දීලා නැත්නම් අන්න එහෙම ගන්න ඕන අපි. හරි. පළවෙනි අනුමාතෘකාව දෛශික නිරූපණය. ඔය ටික තමයි අපිට මේ කොටසේ ඉගෙන ගන්න තියෙන්නේ. ඊළඟට මේ දෛශික පාඩමේදී අපිට ප්‍රධාන වශයෙන්ම කරන්න දේවල් දෙකයි තියෙන්නේ. එකක් තමයි දෛශික විභේදනය, අනිත් එක තමයි දෛශිකවල සංප්‍රයුක්තය ගන්න එක. දෛශික විභේදනය, දෛශිකවල සංප්‍රයුක්තය ගන්න එකයි තමයි ගොඩක් වෙලාවට අපි දෛශිකවලදී කරන්නේ. හරි? එතකොට මේ දෙක කරන්නත් ක්‍රම ගොඩක් තියෙනවා.
ඒ නිසා මම මෙන්න මෙහෙම පොඩි සටහනක් දාගන්නම්. දෛශික ගත්තට පස්සේ ප්‍රධාන වශයෙන්ම දේවල් දෙකක් නේ කරන්න තියෙන්නේ. එකක් විභේදනය, අනිත් එක සංප්‍රයුක්තය. විභේදනය කිරීම, සංප්‍රයුක්තය ගැනීම. හරි. එතකොට මම දෛශික විභේදනය කරන්න ප්‍රධාන වශයෙන් වලට ක්‍රම දෙකක් කියලා දෙනවා. හරි. ක්‍රම දෙකයි. අපි ඊතලයක් දාලා ලියමු. ක්‍රම දෙකයි. එතකොට මේක මෙහෙමයි. හරිද? මම දැන් පාස් පේපර්ස් කරලා ප්‍රශ්න කරලා මගේ අත්දැකීමෙන් මම දැක්කා විභේදනය කරන්න පුළුවන් ආකාර දෙකකින් ප්‍රශ්න ඇවිල්ලා තිනවා විභාගෙට. හරිද? ඒ ආකාර දෙක වෙන් කරලා තමයි මම ඔයාලට උගන්වන්නේ. නැතුව මේක මේ රිසෝස් බුක් එකේ මෙහෙම ක්‍රම දෙකක් තියෙනවා. එහෙම එකක් නැහැ. හරිද? මේක මම හදාගත්ත ක්‍රමයක්. එතකොට ඔයාලට මේ ක්‍රම ටික අල්ලගත්තට පස්සේ ඕන ප්‍රශ්නයක් කරගන්න පුළුවන්. හරි? ඔයාලට තේරෙයි දැන් මේ වීඩියෝ එක බලලා ඉවර වෙලා කෙලින්ම පාස් පේපර්ස් ටික කරලා ඉවර කරන්න. ඒ වගේ මේ වීඩියෝ එක බලද්දි එක දිගට බලන්න. මොකද එකිනෙකට එකක් මාර විදිහට සම්බන්ධයි. හරිද? සැරින් සැරේ කෑලි කෑලි බැලුවොත් තේරෙන්නේ නැහැ. හරි? ඒ නිසා එක දිගට වීඩියෝ එක බලන්න. වීඩියෝ එක ඉවරන ගමන්ම පාස් පේපර්ස් ටිකක් කරලා දාන්න. හරි. සංප්‍රයුක්තය ගන්න ක්‍රම 7ක් තියෙනවා. හරිද? ක්‍රම ප්‍රධාන වශයෙන් ක්‍රම 7ක්. හරිද? ඒ කියන්නේ විභාගයට ප්‍රශ්න ආපු ප්‍රධාන ආකාර 7ක් මම දැක්කා. ඒ ක්‍රම 7 මම වෙන වෙනම උගන්වනවා. හරි. එතකොට ඔයාලට ගොඩක් ලේසි ප්‍රශ්න කරගන්න. දැන් අපි මුලින්ම දෛශික විභේදනය කරන්න ඉගෙන ගමු. හරි? මේකත් දාගමු. ඊළඟට අපි දෛශික විභේදනය කරමු. මම දැන් කියලා දෙන්න යන්නේ දෛශික විභේදනය කරන්න පුළුවන් පළවෙනි ක්‍රමය. හරිද? දෛශික විභේදනය කරන්න පුළුවන් පළවෙනි ක්‍රමය. මේක නම් හැමෝම දන්න එකක්. හරිද? ඕන ක්ලාස් එක කියලා දෙනවා. මේම ටීටා කියලා කෝණයක් තියෙනවා නම් අපේ ගාව දෛශිකයක් තියෙනවා කියලා හිතන්නකො 6යි නිව්ටන් වගේ. හරි? ඔන්න 6යි නිව්ටන් කියලා දෛශිකයක් තියෙනවා. එක සිරසට ආනත වෙලා තියෙනවා ටීටා කියලා කෝණයකින්. එහෙම නැත්නම් අපි දන්නාගයක් දාගමු. අංශක 30කින්. හරි? එතකොට මේ දෛශික විභේදනය කියන්නේ මෙන්න මෙහෙම දෛශිකයක් දුන්නට පස්සේ මෙයාව ලම්බක සංරචක දෙකක් බවට පත් කරනවට. හරි? මෙයාවම කෑලි දෙකකට කඩනවට තමයි දෛශික විභේදනය කරනවා කියලා කියන්නේ. හරි. අපි බලමු කොහොමද වැඩේ කරන්න කියලා. මුලින්ම ඔයා හරවන්න ඕන දැන් මෙහෙමනේ ඉන්නේ දෛශිකය. මෙයාව හරවන්න ඕන කෝණය පැත්තට. හරි? මෙහෙම ඉන්න දෛශිකය කෝණය පැත්තට හරවන්න ඕන. අන්න එතකොට එනවා අපිට මෙන්න මේ වගේ එකක්. හරි? මෙයාව හැරෙව්වා මේ පැත්තට. ඊට පස්සේ ලියනවා අපි 6යි cos 30යි කියලා. කෝණය පැත්තට ගන්නකොට අනිවාර්යයෙන්ම මතක තියාගන්න cos. කෝණය පැත්තට cos. හරිද? කෝණය පැත්තට cos. ඊළඟට මම කරන්නේ දැන් මුලින්ම කරේ මෙහෙම හිටිය එකාව කෝණය පැත්තට හැරෙව්වා. කෝණය පැත්තට හැරෙව්වා. ඊළඟට කරන්නේ කෝණයට ප්‍රතිවිරුද්ධව මෙහෙම හරවනවා. මේ පැත්තට. මෙහෙම. හරි? එහෙනම් ඊළඟ එක්කෙනා එන්නේ මේ විදියට. එතකොට එයාට එන්නේ 6යි sin 30යි කියලා. මෙයාට cos මෙයාට sin. හරිද? ඒ වගේම මේ දෙන්නව ගත්තට පස්සේ හොඳට මතක තියාගන්න ඕන. මොකද්ද? මේ දෙන්න එකිනෙකට ලම්බකයි. ඒක නිසා තමයි අපි කියන්නේ ලම්බක සංරචක දෙකක් බවට තමයි විභේදනය කරන්නේ. හරිද? දෛශිකයක් දුන්නට පස්සේ අපි ආව ලම්බක සංරචක දෙකක් බවට තමයි විභේදනය කරන්නේ. සංරචකයක් කියන්නේ මෙන්න මේ එක කෑල්ලකට. හරි? දැන් අපිට මෙයාව සුළු කරගන්න පුළුවන්. හරි? 6යි sin 30 කියන්නේ භාගයයි. හරි? sin 30 කියන්නේ භාගයයි. එතකොට 3යි නිව්ටන් කියලා එනවා මේ පැත්ත. හරි? මෙයාවත් සුළු කරගමු. 6යි
cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි. එතකොට එනවා 3යි මූල 3යි නිව්ටන් කියලා. හරි. නම් අවසාන වශයෙන් ඔයාට කියන්න පුළුවන් දේ තමයි මෙන්න මෙහෙම දෛශිකයක් දීලා තියෙනවා. සිරසට අංශක 30ක් ආනතව 6යි නිව්ටන් දෛශිකයක්. මෙයාව විභේදනය කරගන්න පුළුවන් අපිට ලම්බක සංරචක දෙකක් බවට. ඒ ලම්බක සංරචක දෙක තමයි තිරස්ව එනවා 3යි නිව්ටන්, සිරස්ව පහළට එනවා 3යි මූල 3යි නිව්ටන් කියලා. හරි. මේක තමයි අපේ එක ක්‍රමයේ පළවෙනි උදාහරණය. හරි. එක ක්‍රමයේ පළවෙනි උදාහරණය. හරි. ඊළඟට අපි බලමු එක ක්‍රමයේ දෙවනි උදාහරණය කොහොමද දෙන්නේ කියලා. ප්‍රශ්නයක් දෙනවා ඔයාට මෙන්න මේ වගේ. දෛශිකයක් තියෙනවා. එයා තිරසට අංශක 60ක් ආනතයි. දෛශිකය 8යි ms ඍණ 1 ප්‍රවේගයක්. හරිද? මෙයාව දැන් ලම්බක සංරචක දෙකක් බවට තමයි විභේදනය කරගන්න ඕන. අපි බලමු කොහොමද කරන්න කියලා. හරි. මුලින්ම කෝණය පැත්තට හරවන්න. මෙහෙම ඉන්න එකාව කෝණය පැත්තට හරවන්න. එතකොට යාට එනවා මේ වගේ එකක්. හරි. කෝණය පැත්තට හැරෙව්වා. මෙහෙම හිටිය එක කෝණය පැත්තට හැරෙව්වා. කෝණය පැත්තට නම් cos 8යි cos 60යි. හරිද? ඊළඟට මෙහෙම ඉන්න එකාව කෝණයට විරුද්ධ පැත්තට හැරෙව්වා. මේ පැත්තට. එතකොට එන්නේ මෙන්න මෙහෙම. අටයි sin 60යි. 8යි sin 60යි. හරි. බලන්න අපි මේක සුළු කරගන්න යන්නේ 8යි cos 60 කියන එක අපිට මෙහෙම cos 60 භාගය කියන එක දාලා සුළු කරගන්න පුළුවන්. එතකොට එනවා 4යි නිව්ටන්. ඊළඟට මෙයාව සුළු කරගන්න පුළුවන් 8යි sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි. එතකොට එනවා 4යි මූල 3යි නිව්ටන් කියලා. දැන් බලන්න අර වගේම තමයි කලින් ගාන වගේමයි. නිව්ටන් නෙමෙයි ms ඍණ එකනේ. ms ඍණ එක ඉන්නේ. හරි. අපිට තිබ්බා 8යි ms ඍණ එක මේ වගේ දෛශිකයක් තිරසට අංශක 60ක් ආනතව. ඒකත් කලින් වගේම විභේදනය කරගන්න ඕන වුණා ලම්බක සංරචක දෙකක් බවට. හරිද? කොහොමද කරේ? මෙහෙම හිටිය එකාව හැරෙව්ව කෝණය පැත්තට. කෝණය පැත්තට නම් cos 8යි cos 60යි. සුළු කරාම එක 4යි ms ඍණ එක කියලා අපිට ගන්න පුළුවන්. කෝණයට විරුද්ධ පැත්තට හැරෙව්වම 8යි sin 60යි. සුළු කරාම 4යි මූල 3යි ms ඍණ එක කියලා ගන්න පුළුවන්. අන්න මෙයාවත් අපි ලම්බක සංරචක දෙකක් බවට විභේදනය කරා. හරිද? අපි ඊළඟ උදාහරණෙත් බලමු. මේ තියෙන්නේ තුන්වෙනි උදාහරණේ. හැබැයි කලින් කරපු උදාහරණ දෙකට වඩා මේක පොඩ්ඩක් වෙනස්නේ. මොකක්ද වෙනස? මේක අපිට කලින් දීලා තිබුණේ එක්ක තිරසත් එක්ක කෝණයක්, එහෙම නැත්නම් සිරසත් එක්ක කෝණයක්. ප්‍රශ්නයක් නැහැ. කෝණයේ පැත්තට ගත්ත cos කියලා ඊට අනිත් පැත්තට ගත්ත sin කියලා විභේදනය කරලා දැම්මා. දැන් මෙයාගේ මොකක්ද අවුල? මෙයාගේ කෝණය තියෙන්නේ විකාර පැත්තකට නේ. කිසිම අදාළත්වයක් නැහැ. එළවෙච්ච එකකට. එතකොට කොහොමද මෙයා විභේදනය කරන්නේ? ඒත් ප්‍රශ්නයක් නැහැ. හරිද? ඔයාලට කියලා දුන්න ක්‍රමෙම මේකත් විභේදනය කරන්න පුළුවන්. හරි? මුලින්ම ඔයා කරන්න ඕන දේ තමයි කෝණයේ පැත්තට විභේදනය කරන එක. හරිද? හොඳට බලා ගන්න. මෙහෙමනේ ඉන්නේ මු. මෙයාව කරකවනවා මේ පැත්තට. හරි? මෙහෙම හිටිය එක මෙහෙම කරකවනවා මේ පැත්තට. එතකොට එන්නේ මෙහෙම එකක්. නේද? මෙහෙම කරකවලා මේ කඩිර දිගේ ගන්න එකනේ කරන්නේ. එතකොට කඩිර තියෙන විදියට තමයි මෙයා එන්නේ. එතකොට මෙතනට එනවා කෝණයේ පැත්තට නිසා 10යි cos 60ක්. ඊළඟ එක ගන්න ඕන ඔයා කෝණයේ පැත්තට නෙමෙයි ඊට විරුද්ධ පැත්තට මෙහාට. ඒ වගේම මතක තියාගන්න ඕන දේ තමයි අපි මෙහාට ගත්තට පස්සේ මෙයාත් එක්ක ලම්බකව හැදෙන්නේ. එතකොට ලේසි.
මෙහෙම එකක්. එතකොට එනවා 10යි sin 60. එතන අංශක 90. හරි. සුළු කරමු. පොඩ්ඩක් ඇදයි වගේ. හරි. සුළු කරමු. 10යි sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි. එතකොට මෙයාව සුළු කරාම එනවා 5යි මූල 3යි නිව්ටන්. මෙයාව සුළු කරගමු. 10යි cos 60 කියන්නේ භාගයයි 5යි නිව්ටන්. හරිද? දැන් කලින් වගේ මේකේ සිරස් ඒවා තිරස් ඒවා නැහැ. සමහර වෙලාවට ළමයි හිතන් ඉන්නවා මේ අනිවාර්යෙන් සිරස් ඒවා තිරස් ඒවා තියෙන්න ඕන කියලා. එහෙම එකක් නැහැ. ඔයාලට ඕනම දෛශිකයක් විභේදනය කරන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. හරිද? දැන් මේ දෛශිකය විභේදනය කරාට පස්සේ මෙහෙම ආනත දිශාවල් දෙයක් ආවේ. ඒක ප්‍රශ්නයක් නැහැ. කොහොම ආවත් එන්න උන් දෙන්නේ කිරිකට ලම්බක. හරි? ඒක මතක තියාගන්න. මේ දෛශිකය විභේදනය කරාට පස්සේ 5යි මූල 3 ආවා 5 ආවා. හරි? ඊළඟට මම කියලා දෙන්න යන්නේ දෛශික විභේදනය කරන්න පුළුවන් ඊළඟ ක්‍රමේ. ඒ කියන්නේ දෙවනි ක්‍රමේ. මේ ක්‍රමේ ගොඩක් ළමයි දන්නේ නැහැ. හැබැයි විභාගයට ප්‍රශ්න එනවා. හරි? මේ ක්‍රමේ විභාගයට ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. ඉස්සරහටත් එන්න පුළුවන්. හැබැයි ගොඩක් ළමයිට මේ ක්‍රමේ හරියට අහුවෙලා නැහැ. හරිද? ඒ නිසා මේ ක්‍රමේ හරියටම අහගන්න මම මුලින් ඉඳන් කියලා දෙනවා. හරි? ඔයාලා සාමාන්‍යයෙන් දන්නේ අර කලින් විදිහේ වනේ. හරිද? ඔයාලට නිකමට හරි කවුරු හරි කිව්වොතින් මෙන්න මෙහෙම කතාවක් ඔයාට කියනවා මෙහෙම දෛශිකයක් දීලා. හරි? මෙහෙම දෛශිකයක් දීලා මෙයාව කොටස් දෙකකට විභේදනය කරන්න කියලා කියනවා. ඒකට කොහොමද කරන්නේ? කලින් වගේ කෝණයක් ඉලක්කමක් මුකුත් නැහැ. නිකම්ම ඊතලයක්. ඔයාට කියනවා මේ දෛශිකයක් මේ තියෙන දෛශිකයක් මෙයාව විභේදනය කරන්න කියලා. කොහොමද කරන්නේ? හරි. ඔයාලට මතක නම් මම වීඩියෝ එකේ මුල් හරිය කිව්වා දෛශිකයක් ගත්තට පස්සේ හරිද? ඒකේ විශාලත්වය අර සංකේතයකින් හරි ඉලක්කමකින් හරි එහෙම දීලා නැත්තම් අපිට පුළුවන් මොකද්ද ගන්න? මේ ඊතලයේ විශාලත්වය තමයි මේ දෛශිකයේ විශාලත්වය කියලා. හරිද? දැන් මෙතන දීලා තියෙන දෛශිකය තියෙනවනේ. මේ දෛශිකයේ විශාලත්වය තමයි මේ ඊතලයේ විශාලත්වය. හරි? දැන් ඔයා හිතන්නේ මොකද්ද? එහෙනම් ඊතලයේ විශාලත්වය හොයාගන්න අඩිරූලක් අරන් මෙන්න නම් හරි. නෑ එහෙම කරන්නේ අපි මේකෙදි. හරිද? මේක විභේදනය කරන්න ක්‍රමයක් තියෙනවා අමාරු නෑ හරියට අහගන්න. හරිද? ඔයා මුලින්ම කරන්න ඕන මේ දෛශිකේ පටන් ගත්ත තැන තියෙන්නේ. හරි එතන මාක් කරගෙන මෙන්න මෙහෙම කඩිරක් දාගන්නවා තිරස්ව. හරි? පොඩ්ඩක් ඇදේ ගියා. තිරස්ව කඩිරක් දාගත්තා. ආයේ සිරස්වත් කඩිරක් දාගත්තා. ඒකත් ඇදේ ගියා. හරි. ඔන්න ඔහම කඩිරි දෙකක් දාගන්නවා. ඊළඟට මොකද කරන්නේ? ඊළඟට ඉවර වෙච්ච තැන ඉඳන් හොඳට අහගන්න පල්ලෙහාට කඩිරි දාන්න. පැත්තට කඩිරි දාන්න. එතකොට මෙන්න මේ කැපෙන තැන් දෙක අල්ලගන්න. හරි. මේවා හරියට තිරස්ස එන්න ඕනේ. ඉතින් මගේ ඇදේ යන අඩි රූලක් නැහැ නේ මට. හරි. හරි. ඊළඟට මෙන්න මේ කෑල්ල තමයි මෙයාගේ මේ තියෙන්නේ. මෙන්න මෙයාගේ තිරස් සංරචකය. හරිද? මෙන්න මෙයාගේ සිරස් සංරචකය. හරි. මේ තමයි දෛශිකය. හරිද? මේ ඉන්නේ දෛශිකය. මෙයාව තමයි විභේදනය කරගන්න ඕනුනේ. හරි. කොටස් දෙකකටයි විභේදනය කරගන්න ඕනුනේ. අපිට විශාලත්වයක්වත්
ඕනයක්වත් එහෙම හරියට දීලා තිබුණේ නැහැ. එතකොට අපිට වෙනස්ම ක්‍රමයක් පාවිච්චි කරන්න ඕන වුණා. හරිද? අපි ඊතලයේ විශාලත්වයේ විදියට අරගෙන ඊතලයේ දිශාව විදියට අරගෙන ඒ දෛශිකය විභේදනය කරලා දැම්මා. ක්‍රමේ උනේ මොකද්ද? හොඳට අහගන්න. ක්‍රමේ උනේ මෙන්න මේ පටන් ගන්න තැන ඉඳන් කඩ ඉරක් මෙහෙට ගැහුවා. තිරස්ව. පටන් ගන්න තැන ඉඳන් කඩ ඉරක් ඉහළට ගැහුවා. සිරස්ව. හරිද? ඊළඟට ඉවර වෙන තැනින් පල්ලෙහාට කඩ ඉරක් දැම්මා අර කලින් ගහපු කඩ ඉර කැපෙන්න. ඉවර වෙන තැන ඉඳන් මේ පැතරත් කඩ ඉරක් දැම්මා. අන්න එතකොට අපිට සිරස් සංරචකයයි තිරස් සංරචකයයි ගානට හැදුණා. මේ තියෙන්නේ තිරස් සංරචකය. එතකොට මේ තියෙන්නේ සිරස් සංරචකය. සරලයි. හරි. අපි බලමු පළවෙනි උදාහරණය. උදාහරණ අංක 1. හරිද? විභාගයට ගණන් එද්දි ඔයාලට තව පොඩ්ඩක් මේක ලේසි කරනවා. ඒගොල්ලොන් ඔයාලට ගාන දෙන්නේ ප්‍රස්ථාර කොලයක වගේ. ඒ කියන්නේ කොටු දැලක. හිතන්න මෙන්න මෙහෙම කොටු දැලක් තියෙනවා. හරි. දෛශිකය ඇඳලා තියෙනවා මේ වගේ. කොටු 6ක් තියෙන කොටු දැලක කොහොම දෛශිකය දෙනවා. හරි. ඔයාට කියනවා මෙන්න මේ දෛශිකය ලම්බක සංරචක දෙකකට විභේදනය කරන්න කියලා. ඔයා කොහොමද වැඩේ කරන්නේ? හරි සරලයි. ඔයා කොටු දැලකින් වැඩේ කරද්දී අර වගේ කඩිරි ගහන්නත් ඕනේ නැහැ. හරි ලේසියි. එතකොට මෙන්න වැඩේ. හරිද? ඔයා මුලින්ම කරන්න ඕන පටන් ගත්ත තැන ඉඳන් කඩිර මෙන්න මේ කොටු දැල දිගේම ගහ ගන්න. කොටු දැල තියෙන නිසා ඉතින් කඩිර පේන්නේ. හරි. ඉවර වෙන තැන ඉඳන් උන් කඩිරි මෙහෙම පල්ලෙහාට ගහන්න. පැත්තට ගහන්න. හරි. එතකොට ඔයාට හම්බ වෙනවා මෙන්න මෙහෙම කොටු 3ක් දිග තිරස් සංරචකයක්, කොටු 2ක් උස සිරස් සංරචකයක්. ඔයා උත්තරේ මාක් කරලා පෙන්නන්දී ඔයා පාවිච්චි කරන්න ඕන කොටු දැලක්. මොකද ඔයාට ප්‍රශ්නේ දීලා තියෙන්නේ කොටු දැලක නිසා. හරි. මෙන්න මෙහෙම කොටු දැලක් ගත්තා. හරි. මෙහෙම ගැහුවා. සිරස් එක මෙහෙම ගැහුවා. මේක තමයි උත්තරේ. හරිද? මේක තමයි උත්තරේ. දාගමු. මම මේ ක්‍රමයෙන් කියලා දෙන දෙවනි උදාහරණ ගාන තමයි මේක. හරිද? ඔන්න ගාන තියෙනවා කොටු දෙලක ඇඳලා තියෙන්නේ. මේකේ කොටු 3ක් පළල උස කොටු 4යි. දෛශිකයක් දීලා තියෙනවා මන් නිල් පාටින්. මෙයාව ලම්බක සංරචක දෙකකට විභේදනය කරන්න ඕන. හරිද? ඔයාලට මේක බලපු ගමන් තේරෙනවා මේක පළවෙනි ක්‍රමයෙන් කරන්න බෑ. මේක දෙවෙනි ක්‍රමයෙන් තමයි අපිට කරන්න වෙන්නේ. හරිද? එහෙනම් වැඩේ කරමු. මුලින්ම කඩිරි නැතුවත් කරන්න පුළුවන්. මේක පුරුදුනාම හිතින් කරන්න පුළුවන්. හරිද? පටන් ගන්න කාලේ පොඩ්ඩක් කඩිරි දාන්න හිතින් කරන්න පුළුවන් පස්සේ. හරිද? නිකන් බලපු ගමන් පේනවා. උඩ ඉඳන් කඩිරි දාන්න. ආයේ කියන්නේ මෙන්න මේ කැල තමයි එක සංරචකයක් වෙන්නේ. ආයේ මෙහෙම කඩිරි දැම්මම මෙතෙන්ට සෙට් වෙනවා. මේ කැල තමයි අනිත් සංරචකය. හරි? එහෙනම් සංරචක දෙක මේකේ මාක් කරලා පෙන්නමු. තිරස් සංරචකයේ කොටු 3ක් දිගයි. එහෙනම් කොටු 3ක් දිගට එනවා. මෙහෙම තිරස් සංරචකයේ කොටු 3ක් දිගයි. සිරස් සංරචකය කොටු 4ක් උසයි. ඔන්න ඔහොම. හරි. දැන් බලන්න මේ දෛශිකයත් අපි තිරස් සහ සිරස් ලෙස සංරචක දෙකකට විභේදනය කරා. ඔයාලට පාස් පේපර්ස් කරද්දී මේ වගේ ගණනුත් හම්බ වෙයි. මේ ක්‍රමේ පාවිච්චි කරලා එතකොට හදන්න පුළුවන්.
දෛශිකවල විභේදනය කරන ක්‍රම දෙක අපි කතා කරලා ඉවරයි. දැන් කතා කරන්නේ දෛශිකවල සංප්‍රයුක්තය ගන්න ක්‍රම 7. හරිද? දෛශිකවල සංප්‍රයුක්තය ගන්න ක්‍රම 7ක් තියෙනවා. හරිද? මේක හරියටම 7යි කියලා නෑ මම කලිනුත් කිව්වනේ. මේක මම ගණන් හදාද්දි දැකපු එකිනෙකට වෙනස් ආකාර 7ක්. හරිද? ඒ නිසා මම මේ ක්‍රම 7 වෙන වෙනම ඔයාලට කියලා දෙනවා. එතකොට ගොඩක් වෙලාවට ගණන් හදාද්දි ලේසි. හරි? එහෙනම් අපි පළවෙනි ක්‍රමය බලමු. පළවෙනි ක්‍රමය පළවෙනි ක්‍රමේ ඒක හරිම ලේසි. හරිද? උදාහරණයක් අපි කරවතින් මෙන්න මේ වගේ දෛශික දෙකක් තියෙනවා මෙහෙම 3 නිව්ටන් සහ 5 නිව්ටන් කියලා. අපිට කියනවා මෙන්න මේ දෛශික දෙකේ සංප්‍රයුක්තය ගන්න කියලා. හරි? 3 නිව්ටන් සහ 5 නිව්ටන් කියලා දෛශික දෙකක් තියෙනවා. අපිට කියනවා මේ දෛශික දෙකේ සංප්‍රයුක්තය ගන්න කියලා. කොහොමද කරන්නේ? මොකද්ද සංප්‍රයුක්තය කියන්නේ ඉතින්ලම? සංප්‍රයුක්තය කියන්නේ එකතුව. හරිද? සරල කතාව. අපිට කියනවා මේ දෛශික දෙක එකතු කරන්න කියලා. එහෙම නැත්තම් මෙහෙමත් කියන්න පුළුවන්. මේ දෛශික දෙක වෙනුවට යොදන්න පුළුවන් තනි දෛශිකය. ඒ කියන්නේ මේ දෛශික දෙකෙන් කරන කාර්යයක් කරන්න පුළුවන් තනි කෙනා. හරි? සංප්‍රයුක්ත දෛශිකය කියලා අපි කියනවා. දෛශික කිහිපයක් ඉන්නවනම් ඒ කිහිපය වෙනුවට යොදන්න පුළුවන් තනි දෛශිකය අපි හඳුන්වන්නේ සංප්‍රයුක්ත දෛශිකය කියලා. දැන් මේ දෙන්නගේ සංප්‍රයුක්ත දෛශිකය හොයන හැටි තමයි මම කියන්න යන්නේ. ඒ කියන්නේ මේ දෙන්නගේ එකතුව. දැන් මේ වගේ ඒවා හරි ලේසි. එකම පැත්තට ඉන්නේ දෙන්නම. එතකොට අපිට කෙලින්ම මුන් දෙන්නව එකතු කරලා දාන්න පුළුවන් 8යි කියන. ඊළඟට අපි තව උදාහරණයක් බලමු. ප්‍රතිවිරුද්ධ පැතිවලට හිටියොත් මේ පැත්තට 3 නිව්ටන් ප්‍රතිවිරුද්ධ පැත්තට 5 නිව්ටන්. කොහොමද මේ වගේ එකක් ගන්නෙ? 3යි 5යි තියෙන්නේ. ලේසි. දැන් මේ දෙන්න විරුද්ධව ඉන්න නිසා 5න් 3ක් අඩු වෙලා විශාල එක්කෙනාගේ දිශාව එන්නේ 2යි නිව්ටන්. හරි? වැඩි බලයක් තියෙන මේ පැත්තටනේ. මේ පැත්තට ටිකයි. එතකොට 5න් 3ක් අඩු වෙලා 2ක් ඉතුරු වෙනවා. තව උදාහරණයක් කරොත් මෙහෙම ඔන්න තියෙනවා 10යි නිව්ටන්. අංශක 60ක් ආනතයි. තව එකක් තියෙනවා මෙහෙම එයත් අංශක 60ක් ආනතයි. හිතලා බලන්න මේ වගේ එකක් කරන්නේ කොහොමද කියලා. දැන් කලින් නම් එකම පැත්තට තිබ්බොත් එකතු කරා, විරුද්ධ පැත්තට තිබ්බොත් අඩු කරා. මේ වගේ එකක් කරන්නේ කොහොමද? හරිද? අර ගොඩක් වෙලාවට ඔයාලට හිතෙන්නේ තිරස්සේව සහ සිරස්සේව ගැන විතරයිනේ. හරිද? එතකොට අර ආන දෙකක් දුන්නට පස්සේ පොඩ්ඩක් හිතා ගන්න බැරි වෙනවා. ඒත් එකම කතන්දරේ. දැන් බලන්න මෙයා තිරසත් එක්ක අංශක 60ක් ආනත. තේරුණාද? මෙයා තිරසත් එක්ක අංශක 60ක් ආනතයි. මෙයා එයත් තිරසත් එක්ක අංශක 60ක් ආනතයි. හරි? එතකොට අපිට පේන්නේ නැති වුණත් මෙයා ඉන්න ආනතියෙන්ම තමයි මෙයා ඉන්නේ. වෙනසකට තියෙන්නේ මෙයා ඉහළට මෙයා පහළට. හරිද? එහෙනම් ලොකු එකෙන් පොඩි එක අඩු වෙනවා. දිශාව එකමයි. හරි? මෙහෙම දිශාවක ඉන්නේ. මෙතන අංශක 60යි කියන්නේ කොහොමද මෙතන අංශක 60යි තමයි. හරිද? එතකොට ඉහළට 10යි පහළට 3යි කියන්නේ ඉහළට 7ක් ඉතුරු වෙනවා. හරි සරලයි. මේ ටිකක් දාගමු. දැන් මම කියලා දෙන්න යන්නේ දෛශිකවල සංප්‍රයුක්තය ගන්න පුළුවන් දෙවෙනි ක්‍රමේ. ඒ වගේම මතක තියාගන්න මේක තමයි ගොඩක්ම අපි පාවිච්චි කරන ක්‍රමේ. හරිද? ගොඩක් වෙලාවට මේ ක්‍රමෙන් තමයි අපි ගණන් හදන්නේ. වැඩිපුරම ඔයාලට ඕන වෙන්නේ මේක. ඒ නිසා මේක හරියට තේරුම් ගන්න අමාරු නෑ. හරි සරලයි. ගොඩක්ම පාවිච්චි වෙන්නේ මේ ක්‍රමය. හරිද? අපි බලමු මේකෙදි මොකද වෙන්නේ කියලා.
මේකෙදී අපි ලම්බක දෛශික දෙකක සංප්‍රයුක්තය ගන්න හැටි ඉගෙන ගන්නවා. ඔන්න තියෙනවා 3යි නිව්ටන් කියලා දෛශිකයක්. තව එකක් තියෙනවා 4යි නිව්ටන්. හරිද? මට ඕන මෙන්න මේ දෛශික දෙකේ එකතුව. එහෙම නැත්නම් සංප්‍රයුක්තය. එහෙම නැත්නම් මේ දෛශික දෙක වෙනුවට යොදන්න පුළුවන් තනි දෛශිකය හොයන්න. හරිද? මේ දෙන්නගේ සංප්‍රයුක්තයක් ගන්නයි ඕන. පළවෙනි කතාව තමයි දෛශික දෙකක් මෙහෙම ලම්බක විද්දී මේ දෙන්නගේ සංප්‍රයුක්තය පිහිටන්නේ මේ දෛශික දෙක අතරින්. ඒ වගේම මේ ලොකු එක්කෙනාට ගාවේ ළඟින්. හරිද? මෙහෙම. ඇයි එහෙම වෙන්නේ? මොකද දැන් මේ දෙන්නගේ එකතු වෙන්නේ තනි එක්කෙනෙක් හදන්නේ. එතකොට ඒකට වැඩි දායකත්වයක් දෙන එක්කෙනා තමයි ලොකු එක්කෙනා. ඒ නිසා එයාගේ ගාවින් තමයි සංප්‍රයුක්ත දෛශිකය යන්නේ. හරි. අපි සංප්‍රයුක්ත දෛශිකයේ විශාලත්වය තාම දන්නේ නැති නිසා R කියලා දාගමු. සංප්‍රයුක්ත දෛශිකය කොච්චර ආනතද කියලා දන්නේ නැති නිසා කෝණය ඇල්ෆා කියලා දාගමු. ඔය වගේ. හරි. ඊළඟට ලේසි. ඔයාලා දන්නවනේ පයිතගරස් ප්‍රමේය. ඒ වගේමයි. හරිද? R වර්ග සමානයි 4 වර්ග ධන 3 වර්ග. R වර්ග සමානයි 16 ධන 9. R සමානයි 5යි නිව්ටන්. හරි. හරි ලේසි. සංප්‍රයුක්තය 5යි. කෝණය හොයන්නේ මෙහිමයි හොඳට බලා ගන්න. අපි ලියනවා tan alpha සමානයි මේ ක්‍රමේ හරියට අල්ලගන්න tan alpha ලියන්න හැමදෙස්සෙම tan alpha. tan alpha සමානයි මෙන්න මේ උඩ ඉන්න එක්කෙනා සිරස් සංරචකය 4 බෙදනවා යට ඉන්න එක්කෙනාගෙන් 3. එච්චරයි. හරි. alpha උක්ත කරගද්දි මෙහෙමයි වෙන්නේ alpha මෙම tan කෑල්ල යටට බෙදනවද? එහෙම නෑ මේක ත්‍රිකෝණමිතික අගයක්නේ. හරිද? tan එහා පැත්තට යද්දි මෙන්න මෙහෙම tan ඉන්වර්ස් වෙනවා. 3 බෙදීම 4යි. ඇල්ෆා සමානයි tan ඉන්වර්ස් 3 බෙදීම 4යි. ඒකේ තේරුම කාට හරි දැනගන්න ඕන නම් ඔයාලට සිද්ධ වෙනවා 3 4ෙන් බෙදන්න. එතකොට ඔයාට ඉලක්කමක් එනවා. හරි? 0.0 ගාණක් ඔහොම එනවා. tan ඉන්වර්ස් ඔහොම 0.0 ගාණක් එනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ලඝු ගණක පොතක් අරන් tan වගු වල ගිහිල්ලා මේ අගයට අදාළ කෝණය කීයක්ද කියලා හොයාගන්න. නිකන් උදාහරණයක් විදියට මම ලියනවා අංශක 68ක් වගේ එහෙම. මේක බලලා ලියපෙන්නේ නෙමෙයි හරියද? නිකන් හිරිච් එකක් කිව්වේ. මේ වගේ නිකන් ඉලක්කමක් ඒ අංශක ගාන. හරි? කරන්න තියෙන්නේ. දැන් මේ දක්වා අපිට සුළු කරන්න පුළුවන්. මෙතනින් එහාට සුළු කරන්න ලඝු ගණක පොතක් ඕන. ඒ නිසා මම මෙතෙන්දී ඒක සුළු කරන්නේ නැහැ. හරි? සරල වැඩක් තියෙන්නේ. මෙතනට එන ඉලක්කම හරියට බෙදලා දශම ස්ථාන වලට ලියාගත්තා. හරි? ඊළඟට tan වගු වලට ගිහිල්ලා ඒ අගයට අදාළ කෝණය කීයක්ද කියලා බැලුවා. හරි? ඔයාලට හරියටම ආනත කෝණය හොයාගන්න පුළුවන් ඊට පස්සේ. ලේසි. ඕක තමයි ක්‍රමය. හරි? අපි පළවෙනි උදාහරණ ගන්න බලමු මේ ක්‍රමයෙන්. මේක තමයි පළවෙනි උදාහරණ ගන්න මේ දෙවෙනි එක. හරිද? මේක පළවෙනි උදාහරණය. දෙවෙනි එක. මෙතනට එනවා 8යි නිව්ටන්. මෙතනට එනවා 6යි නිව්ටන්. හරි. අපි බලමු මේ දෙකේ මම ඉලක්කම් දෙක මාරු කරන්න. මෙතනට ගන්නවා 8යි, මෙතනට ගන්නවා 6යි. හරි. මේ දෙන්නගේ සංප්‍රයුක්තය ගමු. මුලින්ම හිතන්න ඕන දේ තමයි සංප්‍රයුක්තය ගද්දී සංප්‍රයුක්තය යන්නේ මෙන්න මේ විශාල එක්කෙනාට ආසන්නයෙන්. මේ දෙන්නගේ එකතුව ගත්තොත් ඒක පිහිටන්නේ මෙහෙම. කෝණය ඇල්ෆා කියලා ගන්නවා. හරි. පයිතගරස් ප්‍රමේය දන්නවනේ හැමෝම. r වර්ග සමානයි 6 වර්ග ධන 8 වර්ග. දෙපැත්තෙන් වර්ගමූල ගත්තම r සමානයි 10යි නිව්ටන්. දෙපැත්තෙන් වර්ගමූල ගත්තම r සමානයි 10යි නිව්ටන්. ඊළඟට අපිට කෝණයක් හොයාගන්න පුළුවන්. tan alpha සමානයි උඩ ඉන්න එක 6යි යට ඉන්න එක 8යි. මේක තව පොඩ්ඩක් සුළු කරාම කැපෙනවනේ. 4 වරක් නැහැ.
දෙවරක් 4යි දෙවරක් 3යි. 3 බෙදීම 4. කලින් ගානම තමයි එන්නේ. හරි. දැන් ඇල්ෆා සමානයි tan එහා පැත්තට යනවා tan ඉන්වර්ස් 3 බෙදීම 4යි. මේක මෙතනින් එහාට සුළු කරන්න ලව් ගණක පොත ඕන. හරි. ඔන්න උදාහරණ ගණන් දෙකක් හදලා පෙන්නවා. මේ වගේ හරිම ලේසියෙන් ඔයාලට පුළුවන් ලම්බක දෛශික දෙකක් දුන්නොත් සංප්‍රයුක්තය ගන්න සහ සංප්‍රයුක්තයේ දිශාව හරියටම හොයාගන්න. සංප්‍රයුක්තයේ දිශාව කියන්නේ මෙන්න මේ කෝණයට. හරිද? නම් මේ ටිකක් දාගමු. දැන් මේ බෝඩ් එකේ තියෙන ගාන පොඩ්ඩක් ඔයා තනියම try කරලා බලන්න වීඩියෝ එක නවත්තලා මේ ගාන හදන්න පුළුවන්ද කියලා බලන්න. මට ඕනේ මෙන්න මේ දෛශික දෙකේ සංප්‍රයුක්තය ගන්නයි සංප්‍රයුක්තය ආනත කෝණය හොයාගන්න. තිරසට ආනත කෝණය හොයාගන්න. try එකක් දීලා බලන්න තනියම හදාගන්න පුළුවන්ද කියලා හදන්න පුළුවන් නම් සුපිරි. හරි? වීඩියෝ එක නවත්තලා try කර. හරි. දැන් මම ගාන ඔයාලට හදලා පෙන්නනවා. අපි බලමු කොහොමද මේ ගාන හැදෙන්නේ කියලා. හරිද? ඔයාලා මුලින්ම දකින්න ඕන දේ තමයි මෙන්න මේ දෛශික දෙක එකට හේතු කරොත් මොකද වෙන්නේ? අපි හේතු කරලම් බලමු. බලන්න මේ දෛශික දෙක එකට හේතු කරා. එතකොට මෙන්න මේ වගේ හැඩයක් ආවේ. මෙතන 60යි මෙතන 30යි. ඔයාලා දන්නවා සරල රේඛාවක් මත පිහිටි කෝණය කොච්චරක්ද? අංශක 180යි. අංශක 180 නම් මෙතන කෝණයක් තියෙනවා. ඒ කෝණය කීයක් වෙන්න ඕනද? මෙතන 30යි මෙතන 60යි කියන්නේ 90යි. එහෙනම් මෙතනත් 90ක් වෙන්න ඕන. ඒ කියන්නේ මේ දෙන්න එකිනෙකට ලම්බකයි. එකිනෙකට ලම්බකයි. එහෙනම් ඔයාලට සුපුරුදු විදියට දෛශික දෙකේ මොකක්ද හොයන්න පුළුවන්? සංප්‍රයුක්තය හොයන්න පුළුවන්. සංප්‍රයුක්තය කලින් වගේම මෙහෙම ලොකු එක්කෙනාට ටිකක් බර වෙලා ඉන්නේ. හරි බලමු. r වර්ග සමානයි 12 වර්ග ධන 5 වර්ග 12 වර්ග 144යි 5 වර්ගය 25යි 169යි දෙපැත්තෙන් වර්ගමූලය ගන්න r සමානයි 13යි නිව්ටන් කියලා එනවා. හරි. r සමානයි 13යි නිව්ටන් කියලා එනවා. එතකොට ඔයාට මෙන්න මෙතන කෝණය ඇල්ෆා කියලා දාගන්න පුළුවන්. මේ කෝණය. හරි. අපි ඇල්ෆා හොයමු. tan ඇල්ෆා සමානයි උඩින් එක්කන දැන් ඇල්ෆාගේ පැත්තේ නෙමෙයි උඩින් එක්කන 12නේ 12 බෙදනවා 5න් ඇල්ෆා සමානයි tan ඉන්වර්ස් 12 බෙදීම 5යි. හරි ඇල්ෆා හොයාගත්තා. දැන් මේ r කියන එක්කෙනා තිරසට ආනත කෝණයනේ අහන්නේ මං. එතකොට මේ කෝණය නෙමෙයි තිරස මේකනේ. මෙන්න මේ සම්පූර්ණ කෝණය කීයක්ද කියලා ඔයාගෙන් මං අහන්නේ. හරිද? එතකොට මෙයා සම්පූර්ණයෙන් ආනත වෙලා තියෙන්නේ 30 ධන ඇල්ෆා. හරිද? r ආනත කෝණය වෙන්නේ දැන් r මෙහෙම අපි ඉන්නවා sorry මේ පැත්තට නෙවෙයි අනිත් පැත්තට r කියන එක්කෙනා මෙහෙම ඉන්නවා. හරි. ඊට පස්සේ මෙව තිරස තියෙනවා. මේක ආනත වෙලා ඉන්නේ 30 ධන ඇල්ෆා කෝණයකින්. 30 ධන ඇල්ෆා. හරි. ඔන්න ගානට උත්තරේ. මේ ගාන ටිකක් අමාරු සහ හිතන්න තිබ්බ ගාන. හරි ඇල්ෆා කියන්නේ මොකක්ද කියලා අපි හොයලා තියෙනවා. එතකොට මෙතන 30 ධන ඇල්ෆා කියලා දැම්මට කිසි අවුලක් නැහැ. මෙතන r කියන එක්කෙනා අපි 13යි කියලාත් හොයාගත්තා. හරි. මේ ගාන තනියම හදාගන්න පුළුවන් වුණා නම් ගොඩක් හොඳයි. බැරි වුණත් අවුලක් නැහැ ඉගෙන ගන්න. හරිද? බැරි වුණත් අවුලක් නැහැ. මොකද පළවෙනි පාරනේ ඉගෙන ගන්නේ. ආයේ මේ වගේ ගානක් આવොත් හදන්න ඕන අනිවාර්යයෙන්ම. හරි? ඔන්න එහෙනම් ක්‍රම දෙකක් ඉවරයි. දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ දෛශිකවල සංප්‍රයුක්තය ගන්න පුළුවන් තුන්වෙනි ක්‍රමය. මේක හරිම ලේසි.
හැබැයි මේකෙන් ගොඩක් ඔයාලට ගණන් හදන්න වෙන්නේ ගොඩක් වෙලාවට මේකෙන් ප්‍රශ්න එනවා අඩුයි. හැබැයි මෙහෙම ක්‍රමයක් තියෙනවා. මේකට කියන්නේ දෛශික ආකලනය පිළිබඳ ත්‍රිකෝණ නියමය. හරි ත්‍රිකෝණ නියමය. ආකලනය කියන්නෙත් ඔය එකතු කිරීම කියන අදහසම තමයි. හරි. මේකට කියන්නේ දෛශික ආකලනය පිළිබඳ ත්‍රිකෝණ නියමය. නැත්නම් සරලව කිව්වොත් ත්‍රිකෝණ නියමය. හරි. වෙන්නේ මේ වගේ වැඩක්. ඔයා හිතන්න ඔයා ගාව දෛශික දෙකක් තියෙනවා. මෙන්න මේ වගේ. මම සංකේත වලින් අඳිනවා. සිම්පල් A සහ සිම්පල් B කියලා. හරි සිම්පල් අකුරු ලියද්දි මෙහෙම පොඩි ඉරි කෑල්ලක් යටින් දානවා. දැන් මේ දෙන්නගේ සංප්‍රයුක්තය ගන්නේ කොහොමද? හරි. අපි ඉගෙන ගත්ත පළවෙනි ක්‍රම දෙකෙන් සංප්‍රයුක්තය ගන්න බෑ කියලා පේනවා ඇති. මේ දෙක එකිනෙකට ලම්බකත් නැහැ. එකම දිශාවට හෝ ප්‍රතිවිරුද්ධ දිශාවටත් නෙමෙයි. එහෙනම් මේ වගේ කෙනෙක්ගේ සංප්‍රයුක්තය ගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් ත්‍රිකෝණ නියමය. ක්‍රමය මේකයි. හරි ලේසි. ඔයා මුලින් මේ දෙන්නගෙන් කැමති එක්කෙනෙක් අඳින්න. මම අඳිනවා A. මේ අඳිද්දී ඔයා මේකේ දිශාවත් විශාලත්වයත් හරියටම අඳින්න ඕන. දැන් මම අඳිද්දී නම් දිග වෙන්නේ නැහැ. හරිද? ඔයාලා හරියටම මේ වැඩේ කරනවා නම් මේක තියෙන දිශාවට මේ විශාලත්වයම අඳින්න ඕන මෙතන. ඊළඟට එයා ඉවර වෙච්ච තැනින් ඊළඟ කෙනා ඒකත් හරියටම විශාලත්වය දිශාවත් හරියටම අරගෙන ඒ විදියටම අඳින්න ඕන. B. ඊට පස්සේ මෙයා පටන් ගත්ත තැන ඉඳන් මෙයා ඉවර වෙච්ච තැනට ඔහොම අඩි රූල තියලා යා කරන්න දැන් මට අඩි රූල නැත්නම් පොඩ්ඩක් ඇද වෙනවා. හරි. ඒත් ඇදයි බා. මෙන්න R මේ දෙකේ සංප්‍රයුක්තය. හරි. මේකට කියන්නේ දෛශික වල ත්‍රිකෝණ නියමය කියලා. හරි. මේකත් ක්‍රමයක්. මේ විදිහටත් ඔයාලට දෛශික දෙකක සංප්‍රයුක්තය ගන්න පුළුවන්. අර මේකෙන් ගොඩක් ප්‍රශ්න එන්නේ නැත්තේ ගොඩක් ප්‍රශ්න අපිට හදාගන්න බැරි මේක හරියටම බම් මේකේ දිග මැනලා දිශාවත් ඒ විදිහට අරන් කෝණ මාන ඕන. දැන් මේමයි කෝණේ. දැන් මෙතන කෝණේ කීයද අරගෙන හරි. මෙතන කෝණේ මැනලා ඒ කෝණය මෙතනට අරන් එහෙම හරියටම තිතටම අඳින්න එපේ. විභාගෙදී අපිට ඕක කරන්න අමාරු නිසා තමයි මේ ක්‍රමෙන් වැඩි ගණන් එන්නේ නැත්තේ. හැබැයි ඔයාලා මෙහෙම ක්‍රමයක් තියෙනවා කියලා දැනගෙන ඉන්න ඕන. අනිවාර්යෙන් දැනන් ඉන්න ඕන. හරි. නම් මේකත් දාගමු. මෙතන ටීටා. ඔන්න දෛශිකවල සංප්‍රයුක්තය ගන්න ක්‍රම තුනක් උගන්වලා ඉවරයි. දැන් කියලා දෙන්න යන්නේ හතරවෙනි ක්‍රමය. හරිද? මේකෙත් අපි දෛශික දෙකක් ගමු. මෙන්න මෙහෙම සිම්පල් A සහ සිම්පල් B කියලා. මෙයා මෙහෙම ආනත වෙලා තියෙනවා තිරසට θ කෝණයක්. දැන් මේ දෙක එකතු කරගන්නයි ඕන. මේ ගාන අපිට කලින් ක්‍රමයටම කියන්නේ ත්‍රිකෝණීයයෙන් හදන්නත් පුළුවන්. මේ තව ක්‍රමයක්. මේකට කියන්නේ සමාන්තරාශ්‍ර නියමය කියලා. මේකෙදි කරන්න ඕන ඔයාලා කලින් විදියටම එක දෛශිකයක් අඳිනවා. ඔන්න එන්න. ඊළඟට කලින් එකට වඩා මේ ක්‍රමයේ වෙනස අරය පටන් ගත්ත තැනින්මයි අනිත් එක පටන් ගන්නෙ. මෙතනින්මයි. B. හරි. එකම ලක්ෂයෙන් පටන්ගෙන දෛශික දෙක දෙපැත්තට යන විදිහට යනවා. ඒක තමයි අර ක්‍රමයේ සහ මේ ක්‍රමයේ පළවෙනි වෙනස. ඊළඟට මොකද කරන්නේ? හරිද? ඊළඟට අපි මෙහෙම වැඩක් කරනවා. දැන් මේ ඇඳපු පාද දෙක සමාන්තරාශ්‍රයක බද්ධ පාද විදියට සලකලා ඉතුරු පාද ටික සම්පූර්ණ කරනවා. මේකට සමාන්තරව මෙහෙම පාදයක් අඳිනවා. මෙයාට සමාන්තරව මෙහෙම පාදයක් අඳිනවා. අන්න සමාන්තරාශ්‍රයක් හැදුනා. දැක්කද? සමාන්තරාශ්‍රයක් හැදුනා. ඊළඟට අපිට කියනවා මේ සමාන්තරාශ්‍රයේ මෙන්න මේ විකර්ණය තමයි R කියන්නේ. හරිද? R. හරි. එතකොට මේ B තියෙන කෝණය මේක θ වෙනවා. නේද? තිරසත් එක්ක B ආනත කෝණය θ නේ. ඔන්න R. එතකොට අපිට සමීකරණයක් තියෙනවා R සමානයි එහෙම නැත්නම් R වර්ග සමානයි B වර්ග ධන A වර්ග. එතකොට R සමානයි R සමානයි R වර්ග සමානයි B වර්ග ධන A වර්ග. එතකොට R සමානයි R සමානයි B වර්ග ධන
a වර්ග ධන 2යි ab cos theta. මේ සමීකරණය පාවිච්චි කරලා අපිට r හොයන්න පුළුවන්. හරිද? මේ සමීකරණේ ඔප්පු කිරීමක් තියෙනවා. අපි ඊළඟට ඒක බලමු. අපිට ගණන් හදද්දි කෙලින්ම ඔප්පු කිරීම ඕනේ. මේ සමීකරණේ පාවිච්චි කරලා ගණන් හදන්න පුළුවන්. කෙලින්ම a වලට අගේ ආදේශ කරනවා. දැන් ගණන් දෙද්දි a කීයද b කීයද θ කීයද කියලා දෙනවනේ. එතකොට a වලට b වලට θ වලට ආදේශ කරගත්ත ගම r හොයන්න පුළුවන්. හරි? මේකත් දාගමු. අපි ඊළඟට බලමු මේක ඔප්පු කරන්නේ කොහොමද කියලා. හොඳට බලා ගන්න. අපිට මේ වැඩේ කරද්දී පොඩි මැත්ස් පාර්ට් එකක් එහෙම නැත්නම් ත්‍රිකෝණමිතියෙන් පොඩි දෙයක් ඕන වෙනවා සමීකරණයක්. ත්‍රිකෝණමිතියේ මැත්ස් ළමයි නම් මේක දන්නවා. ත්‍රිකෝණමිතිය අපිට උගන්වනවා sin වර්ග θ ධන cos වර්ග θ සමානයි 1යි කියලා. අන්න ඒක අපිට මේක ඔප්පු කරන්න ඕන වෙනවා. හරි බලමු දැන් වැඩේ කරන්නේ කොහොමද කියලා. ඔයා දන්නවා මෙන්න මෙතන කෝණය θ කියලා. මේක සමාන්තරාශ්‍රයක්නේ. එහෙනම් මෙතනත් θ. ඒ වගේම මේ පාදයයි විශාලත්වයෙන් සමානයි. මෙහෙම ඊතලයක් දැම්මොත් විශාලත්වයත් දිශාවත් සමානයිනේ. මේකත් තියෙන මේ පැත්තරමයි. මෙයත් θ කෝණයකින් මේ පැත්තරමයි. විශාලත්වයත් සමානයි. එහෙනම් මට දාන්න පුළුවන් මේක b කියලා. නේද? දෙන්නගේ විශාලත්වයයි දිශාවයි දෙක සමානයි නම් මේ දෛශික දෙක සමානයි. ඔය විදිහටම මෙතන a නම් මෙතනත් a කියලා ඔයාට දාගන්න පුළුවන්. ඇයි විශාලත්වය දිශාවයි සමානයි. හරි. දැන් ඔයාට ඕන මොකක් කරගන්නද? මෙන්න මේ විකර්ණයේ දිග හොයාගන්නයි ඕන. ඒකටනේ r කියන්නේ. අපි මාක් කරගමු මෙහෙම. රතු පෑන නම් ඉතර ලියවෙන්නේ නැහැද? බලාගෙන ඉන්න මේ වැඩේ ටිකක් අමාරුයි. හරිද? මේක මැත්ස් වල වැඩක් ඒක නිසා හොඳට බලන් ඉන්න. දැන් ඔයාට ඕන මෙන්න මේ r කියන කෙනාව හොයාගන්න r වල දිග. අපිට මේක එකපාර හොයන්න බෑ නිර්මාණයක් කරන්න සිද්ධ වෙනවා. හරි? මම මෙන්න මෙතනින් මෙහෙම ලම්බකයක් ගහගන්නවා. හරි? ඊට පස්සේ මට පුළුවන් මෙන්න මේ පාදයේ එහෙම නැත්නම් මෙන්න මේ කොටසේ දිග හොයාගන්න. මෙන්න මේ ත්‍රිකෝණය පාවිච්චි කරලා. හරි? කොහොමද හොයාගන්නේ? දැන් ඔයා දන්නවා මෙහෙම ත්‍රිකෝණයක් තියෙනවා. මෙතන කෝණය θ. කර්ණය b. හරි? මෙතන θ. ඔයාට හොයාගන්න ඕන මෙන්න මේ පාදය. කොහොමද හොයාගන්නේ? මම ලියනවා cos θ. cos θ කියන්නේ ඔයාට ඕන මේ පාදනේ මම මේ පාදේ x කියලා ගන්නවා. x බෙදීම b. එහෙනම් b කියන්නේ හරි. එහෙනම් b කියන්නේ මොකද්ද? sorry b නෙමෙයි හොයාගන්න ඕන x. හරි. එහෙනම් x කියන්නේ x සමානයි b cos θ. ඔය විදියටම ඔයාට මේ කෑල්ල b cos θ කියලා හොයාගන්න පුළුවන්. ඔය විදියටම ත්‍රිකෝණමිතිය පාවිච්චි කරලා ඔයාට මේ කෑල්ල මොකක් කියලාද හොයාගන්න පුළුවන්? b sin θ කියලා හොයන්න පුළුවන්. හරි? ඔයාට මේ පාදයට ඔය විදියටම sin වලට ලියලා b sin θ කියලා හොයාගන්න පුළුවන්. හරි. ඇයි මම එහෙම කරේ? මොකද ඔයාට මෙන්න මේ ලොකු ත්‍රිකෝණය ගලව ගන්න පුළුවන් එතකොට. හරි. එතකොට අපි මේක ගමු මෙතන ආනත වෙලා තියෙන කෝණය ඇල්ෆා කියලා. කියන්නේ මේ ඇල්ෆා. මේ ඉන්නේ r.
මේ ඉන්නේ b sin θ. එතකොට මේ සම්පූර්ණ පාදය මට ලියන්න පුළුවන් a ධන b cos θ කියලා. දැන් බලන්න. මේ පාදය දන්නවා මේ පාදය දන්නවා මේකත් ඍජුකෝණී ත්‍රිකෝණයක්. මෙන්න මේ ලොකු ත්‍රිකෝණය ගලවලා ගත්තේ. ලොකු ත්‍රිකෝණය ගලවලා ගත්තේ. හරි. අපි ලියමු පයිතගරස් ප්‍රමේය r වර්ග සමානයි මේ පාදයේ වර්ග. ඒ කියන්නේ b sin θ ගේ වර්ග. ධන මෙන්න මේ සම්පූර්ණ පාදයේ වර්ග. කියන්නේ a ධන b cos θ ගේ වර්ග. වර්ග කරමු. ලොකු දඩ සුළු කිරීමක් තියෙන්නේ. හරි. b වර්ග sin වර්ග θ ධන මෙතන මේ වගේ එකක් වර්ග කරද්දී A level ළමයිත් මේ වරද්දන O level උන්ටත් පුළුවන් එක කෙලින්ම දානවා A වර්ග ධන B වර්ග cos වර්ග θ කියලා. මේක වෙනම වර්ග කරනවා මේක වෙනම වර්ග කරනවා. එහෙම පුළුවන්ද? එහෙම බෑනේ. ඔයාලට O level කාලෙදි මෙන්න මෙහෙම එකක් උගන්වලා තියෙනවද? බලන්න මතකද කියලා මෙහෙම එකක්. A ධන B ගේ සම්පූර්ණ වර්ගය සමානයි A වර්ග 2AB B වර්ග. මෙහෙම එකක් උගන්වලා තියෙනව නේද? O level කාලේ. එහෙමයි මේ පද දෙකක වර්ගයක් තිබ්බොත් එහෙමයි ප්‍රසාරණය කරන්නේ. හරිද? නැත්නම් A වර්ග ධන B වර්ග කියලා ලියන්න එපා. හරි? මෙහෙමයි වැඩේ වෙන්න ඕන. හරි. ඊළඟට මේ දෙක වර්ග කරමු. පළමු පදයේ වර්ගය පද දෙකේ ගුණිතයේ දෙගුණය දෙවන පදයේ වර්ගය. හරි. ඔන්න බලන්න මම කරන වැඩේ b වර්ග sin වර්ග θ තියෙනවා. b වර්ග cos වර්ග θ තියෙනවා. ඔය පද දෙකටම කවුද පොදු? දෙන්නටම b වර්ගය පොදුයි. ඒක එළියට ගත්තා. එතකොට sin වර්ග θ ධන cos වර්ග θ වරහණ ඇතුළට. ඉතුරු ටික ලියන්න. හරි. ඊට පස්සේ ඔයා දන්නවා sin වර්ග θ ධන cos වර්ග θ කියන්නේ කීයද? 1යි. පේනවද? sin වර්ග θ ධන cos වර්ග θ කියන්නේ 1යි. එහෙනම් මේ කෑල්ල කීයද අගය? මේ කෑල්ලේ අගය 1යි. එහෙනම් අවසාන වශයෙන් අපිට සූත්‍රය එනවා. එතන ලියන්නත් චුට්ටක් ඉඩ මදි. මම මේ කෑල්ලේ අගය උඩින් දාන්නම්කෝ. මේ වරහණේ අගය 1යි. එතකොට මට එනවා r වර්ග සමානයි මේක එකක් වුණාම එක b වර්ගෙන් ගුණුනාම b වර්ග ධන a වර්ග ධන 2යි ab cos θ. අන්න අර සූත්‍රය ආපු එක ඔප්පු කරා. හරි. මේක හදාගමු. එහෙනම් අපිට දැන් තියෙන්නේ tan alpha හොයන්න. දැන් tan alpha හොයාගන්න ලේසි. tan alpha සමානයි tan කියන්නේ කොහොමද? සම්මුඛ පාදයේ වෙදීම බද්ධ පාදයේ. සම්මුඛ පාදයේ b sin θ. බද්ධ පාදය a ධන b cos θ. alpha සමානයි tan inverse b sin θ a ධන b cos θ. හරි. ඔන්න ඔහමයි එන්නේ. මේකත් මතක තියාගන්න. ඔයාලට සමහරක් විට වෙන ක්ලාස් එකක හෝ ඉස්කෝලේ හෝ පොත්පත්වල හෝ මේ වෙන වෙන සංකේත පාවිච්චි කරලා තියෙන්න පුළුවන්. මෙතනට b දාලා මෙතනට a තියෙන්න පුළුවන්. මෙතන θ නැතුව alpha තියෙන්න පුළුවන්. alpha වෙනුවට θ තියෙන්න පුළුවන්. මේ කරන වැඩේ තේරුම් ගන්න. හරිද? සංකේත ටිකයි ඔය මේකයි වෙනස් වෙන්න පුළුවන්නේ. හරි? ඔය ටිකම ඉන්න ඕනේ නෑනේ. ඔයාලට වෙන සංකේත ඉලක්කම් ඒව මේ වෙන්න පුළුවන්. හැබැයි ඔය වැඩේ තේරුම් ගන්න කරේ කොහොමද කියලා. හරි? මේ කොටස පොඩ්ඩක් අර සුළු කිරීම සංකීර්ණයි වගේ හිතනවනම් ආයි පොඩ්ඩක් මේ කොටස
බලන්න. දෙපාරක් විතර බලාගත්තා නම් හොඳයි. හරි. එහෙනම් සමාන්තරාස් නියමයේ ඔප්පු කිරීමත් ඉවරයි. දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ දෛශිකවල සංප්‍රයුක්තය ගන්න පුළුවන් පස්වෙනි ක්‍රමය. හරි. මේකත් ලේසි අර කලින් ඒ වගේ එකක්. මේකට කියන්නේ අපි බහුවස්ත්‍ර නියමය. බහුවස්ත්‍ර නියමය. මොකද්ද බහුවස්ත්‍ර නියමය කියන්නේ? දැන් අපි මෙච්චර වෙලා බැලුවේ දෛශික දෙකක් තියෙද්දි එකතු කරගන්න හැටිනේ. දෛශික ගොඩක් තිබ්බොත් කොහොමද කරන්නේ? මෙන්න මේ වගේ. මෙහෙම එකක් තියෙනවා. මෙහෙම එකක් තියෙනවා. මෙහෙම එකක් තියෙනවා. මෙහෙම එකක් තියෙනවා. හරි. මෙහෙම එකක් තියෙනවා. ඔහොම දෛශික සෙට් එකක් තියෙනවා. දෙකකට වැඩි ගාණක් තිබ්බොත් එකතු කරගන්න තමයි අපි මේ බහුවස්ත්‍ර නියමය කියන එක පාවිච්චි කරන්නේ. හරි. මේකත් හරි ලේසි. ඔයාලට කරන්න තියෙන්නේ මුලින් තියෙන එක මුලින් අදිනවා. මුලින්ම එහෙමත් නීතියක් නැහැ. ඔයාලට කැමති එකක් මුලින් අදිනවා. ඊළඟට ඊළඟ එක අදිනවා. එහෙම තියෙන ටික අදින්න තියෙන පිළිවෙලකට. මෙන්න A ඇඳා. එයා ඉවර වෙච්ච තැනින් B අදිනවා. එයා ඉවර වෙච්ච තැනින් C අඳිනවා. එයා ඉවර වෙච්ච තැනින් D අඳිනවා. එයා ඉවර වෙච්ච තැනින් E අඳිනවා. ඔන්න තියෙන ටික ඇඳලා ඉවරයි. ඊට පස්සේ ඉවර වෙච්ච තැනයි පටන් ගත්ත තැනයි මෙහෙම යා කර. හරි ලේසි. ඊළඟට පටන් ගත්ත තැන ඉඳන් ඉවර වෙන තැනට මාක් කරගත්තාම අන්න හම්බ වෙනවා ඔයාට R. හරි. මේවයිනුත් ගොඩාක් ගණන් එන්නේ නැහැ. මොකද මේකෙත් අර විදියටම ත්‍රිකෝණ නියමයේ වගේම ඒ අපිට දෙන කට්ටියව හරියටම අඳින්න ඕන. හරි. අපිට දෙන දෛශික සෙට් එක හරියටම දිශාවයි විශාලත්වය අඳින්න ඕන. එතකොට තමයි අපිට මේක ගානට එන්නේ. හරි. මේකත් දාගමු බහුවස්ත්‍ර නියමය. දෛශිකවල සංප්‍රයුක්තය ගන්න පුළුවන් 6 වෙනි ක්‍රමය. ඒ කියන්නේ අන්තිම එකට කලින් ක්‍රමය තමයි දැන් කියලා දෙන්න යන්නේ. ඇත්තට මෙතන අලුත් දෙයක් නැහැ. අපි දන්න දේවල් දෙකක් එකතු කරන්නයි යන්නේ. හරි. අපි බලමු කොහොමද වැඩේ කරන්න කියලා. එතකොට මෙන්න මේ වගේ දෛශික පද්ධතියක් දුන්නොත් ඒ කියන්නේ දෛශික කිහිපයක එකතුවක් මේ. දෛශික දෙකක් නෙමෙයි ඊට වඩා වැඩි ගාණක් මෙතන තියෙනවා. හරි. මේ වගේ සෙට් එකක සංප්‍රයුක්තය ගන්න කොහොමද කියලා දෙන්නයි යන්නේ. හරි. මුලින්ම ඔයා කරන්න ඕන දේ තමයි මේ දෛශික ටික විභේදනය කරගන්න ඕන. පියවර දෙකයි තියෙන්නේ. හරි. පළවෙනි පියවර විභේදනය කරගන්න එක. ඊළඟ පියවර ඊට පස්සේ මම කියලා දෙන්නම්. හරි. කොහොමද විභේදනය කරගන්නේ? මෙහෙම. මුලින්ම ඔයා සිරස්ව සහ තිරස්ව විභේදනය කරන්න පටන් ගන්න. ඔයාලට කැමති එකක් මුලින් කරන්න පුළුවන්. මම තිරස්ව විභේදනය කරනවා. හරි. තිරස්ව මේ පැත්තට තියෙනවා 2.3 නිව්ටන්. හරි. ඒක අපි සලකන දිශාවටමනේ තියෙන්නේ. අපි සලකන්නේ මේ පැත්තට. සලකන දිශාවටම මෙයා තියෙන නිසා ඒක ධනයි. හරි. ඊළඟට ඊට ප්‍රතිවිරුද්ධව තියෙනවා මූල තුනක්. එතකොට යා ඍණයි. හරි. ඔන්න මෙයා හරි. ඒක අපි සලකන දිශාවට නිසා ධනයි. මෙයා ඊට ප්‍රතිවිරුද්ධ නිසා ඒක ඍණයි. ඊළඟට මෙයා සහ මෙයා ඉන්නේ සිරස්ව. සිරස්ව ඉන්න කට්ටිය තිරස්ව ගද්දි වැඩක් නැහැ. හරිද? මේ දෙන්න වැඩක් නැහැ. අපි තිරස්ව විභේදනය කරන නිසා. ඊළඟට මුන් දෙන්න විභේදනය කරගමු. අපිට ඕන තිරස් කරගන්නනේ. එහෙනම් මෙයාව හරවන්න ඕන මොන පැත්තටද? කෝණයේ පැත්තට. මෙහෙම ඉන්න එක්කෙනාව කෝණයේ පැත්තට තමයි හරවන්න ඕන. එහෙනම් කෝණයේ පැත්තට හැරෙවම ඉන්නේ ධන වෙලා. මේ බලන්න. මෙහෙම හැරෙවම මේ පැත්තට ඉන්නේ. දැන් ධනයි. ධන 4යි මූල 3යි cos 60. මෙයත් හරි.
ඊළඟට මෙයා. එයා මේ පැත්තට ඉන්නේ. එයාව හරවන්න ඕන මෙහෙමනේ. මෙහෙම ඉන්න එක්කෙනාව මෙහෙම හරවන්න ඕන මෙහෙම. හරි කෝණේ පැත්තට නෙවෙයි කෝණයට ප්‍රතිවිරුද්ධ පැත්තට. ඒ වගේම මෙයා මෙහෙම ඉන්න නිසා හැරෙව්වම ඉන්නේ ඊතලේ මෙහාට. ඒ නිසා එයා ඍණයි. ඍණ 6යි sin 60. අපි මේක සුළු කරමු. 2යි මූල 3 මූල 3ක් අඩු කරාම මූල 3යි. 4යි මූල 3යි cos 60යි. cos 60 කියන්නේ භාගයයි. 6යි sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි. හරි බලන්නකො මෙතන එනවා 3යි මූල 3ක්. මෙතන 2යි මූල 3ට මූල 3ක් එකතු කරාම 3යි මූල 3යි. ඍණ 3යි මූල 3 වෙනවා බිඳුවක්. හරි ඊළඟට සිරස්ව විභේදනය. ඊළඟට සිරස්ව විභේදනය කරමු. ආයිම අර සෙට් එකම අපි සලකනවා. සිරස්ව විභේදන ගද්දී තිරස් උන් වැඩක් නැහැ. හරි ඉහළට තියෙන ඒවා ධනයි පහළට තියෙන ඒවා ඍණයි. 6 ඍණ 4. මෙයාව හරව ගන්න ඕන ඉහළට කෝණේ පැත්තට නෙමෙයි අනිත් පැත්තටනේ. එහෙනම් 4යි මූල 3යි sin 60. හරි මෙයා පහළට ඉන්නේ. එයා කෝණයේ පැත්තට හැරෙවන සිරස් වෙනවා. සිරස පහළට එන්න මෙහෙම ඉන්න එක මෙහෙම. හරි මේක ඍණයි 6යි cos 60. අපි සුළු කරලා බලමු. 6න් 4ක් 2යි 4යි මූල 3 sin 60 මූල 3 බෙදීම 2යි. ඍණ 6යි cos 60 භාගයයි. මෙතන මූල 3 වරක් මූල 3 කීයද? මූල 3න් වැඩි කරාම කීයද? ඒක මූලික ගණිත දැනුම 3යි. මූල 2 මූල 2න් වැඩි කරාම 2යි. ඕන මේක කොහොම ගන්න පුළුවන්. හරිද? එහෙනම් මෙතන මූල 3න් වැඩි කරාම 3යි. හරි? ප්‍රදේවරත් 3 6ක් වෙනවා. එතන ඍණ 3යි. උත්තරේ 5ක් වෙනවා. එතන බිඳුව. හරි? මේ ටික හදාගන්නකො. බලන්න මෙන්න මේ සංකීර්ණ දෛශික පද්ධතිය අපි සරල කරගත්තා. දැන් දෛශික දෙකයි තියෙන්නේ. මේ දෛශික දෙකේ සංප්‍රයුක්තය ගන්න ඔයාලා දන්නවා. ලම්බක දෛශික දෙකක් නේ ඉන්නේ හැමතිස්සෙම මෙහෙම කරාම. එතකොට ඔයා සංප්‍රයුක්තය ගන්න දන්නවා. දැන් නම් මේකේ ගොඩක් ලේසි. මෙතන බිඳුවයිනේ. ඒ නිසා අපිට අර පයිතගරස් දදා ඉන්න දෙයක්වත් නැහැ. බිඳුවයි කියන්නේ මෙතන මුකුත් නැහැ වගේ. එතකොට කෙලින්ම සංප්‍රයුක්තය සමානයි ඉහළට 5 නිව්ටන්. හරිද? අපි මේ පැත්තටත් ඉලක්කමක් එන එකක් ඊළඟට හදමු. එහෙම ආවත් හරි ලේසි. හරිද? මුලින්ම විභේදනය කරලා සිරස් තිරස් සංරචක දෙක හොයාගන්න. ඊළඟට ඔයා දන්නවා ලම්බක දෛශික දෙකක් දුන්නම සංප්‍රයුක්තය ගන්න. හරි. මේක හදාගමු අපි. ඊට පස්සේ තව ගාණක් හදමු. මෙන්න තියෙනවා 6 වෙනි ක්‍රමෙන් තව ගාණක්. ඒ කියන්නේ දෛශික පද්ධති වලින්ම තව ගාණක්. හරිද? මුලින්ම කරන්න ඕන වැඩේ මොකද්ද? මේ ටික විභේදනය කරගන්න ඕන සිරස්වයි තිරස්වයි. ඒ වැඩේ මුලින් බලමු. හරි? මම මුලින්ම
මේ සෙට් එක තිරස්ව විභේදනය කරන්න. හරි තිරස්ව විභේදනය කරද්දී මේ පැත්තට ඉන්නවා 6ක් ඊට ප්‍රතිවිරුද්ධව ඉන්නවා 2ක් එතකොට ඍණ 2යි එතකොට මෙයා හරි මෙයත් හරි සිරස් කට්ටිය එන්නේ නැහැ තිරස්ව ගද්දි සිරස්වේ වැඩක් නැහැ හරිද ඊළඟට මෙයා ඉන්නවා ඒක අපි මේ පැත්තට හරව ගන්න ඕන එතකොට ධන 8යි cos 60යි මෙයාව මේ පැත්තට හරව ගන්න ඕන එතකොට මේ පැත්තට හැරෙවම ඍණ වෙනවා 6යි cos 60යි අපි මේක සුළු කරගමු 6න් 2ක් 4යි 8යි cos 8යි cos 60න් 6යි cos 60ක් අඩු වුණාම 2යි cos 60යි සුළු කරන්න පුළුවන් ඕන තරම් විදි තියෙනවා එයාට කැමති විදිහකට සුළු කරන්න හරිද එතකොට cos 60 කියන්නේ භාගයයි 2 භාගයෙන් වැඩි වෙනවා උත්තරේ එනවා 5යි කියලා ඊළඟට ඉහළට විභේදනය කරමු ඉහළට විභේදනය හරි ඉහළට ගත්තට පස්සේ මේ තිරස් දෙන්න එන්නේ නැහැ සිරස්ව ඉහළට තියෙනවා 2යි මූල 3ක් ධන මෙයා කෝණේ පැත්තට නෙමෙයි කෝණයෙන් ඉවතට 8යි sin 60 මෙයත් 6යි sin 60 දෙන්නම ඉහළට නිසා උලක් නැහැ බලන්න 8යි sin 60 කිව්වම මූල 3 බෙදීම 2යි 6යි sin 60 කිව්වම මූල 3 බෙදීම 2යි 4යි මූල 3යි 4යි 2යි 6යි 3යි 9යි හරි සුළු කිරීම හරිනේ මෙතන කෙලින්ම ඕනනම් ඔයාලට 8යි 6යි 14යි sin 60 කියලා ගන්නත් තිබ්බා හරි අවුලක් නැහැ මෙහෙමත් පුළුවන් කැමති විදිහකට සුළු කිරීම කරන්න ඒක කිසිම ගැටලුවක් නැහැ ඊළඟට අපේ ගාව දැන් මෙයා සරල වෙලා මෙන්න මෙහෙම සංරචක දෙකක් විදියට ඉන්නවා හරි ඉහළට තියෙනවා 9යි මූල 3ක් මේ පැත්තට තියෙනවා 5ක් 9යි මූල 3ක් ඉහළට මේ පැත්තට 5ක් ඔයාලා දන්නවා මේ වගේ ලම්බක සංරචක දෙකක් තියෙද්දි සම්ප්‍රයුක්තය ගන්න හරිම ලේසි මෙහෙම r කියන කෙනාව දාගන්න මෙතන ඇල්ෆා දාගන්න හරි කෙලින්ම ගන්න පුළුවන් r වර්ග සමානයි 9යි මූල 3 වර්ග ධන 5 වර්ග 9යි මූල 3 වර්ග ගද්දී පොඩ්ඩක් සුළු වෙන්නේ නැති උත්තර එන්නේ 81 වරක් 3 හරි 9 වර්ග වරක් මූල 3 වර්ග කියන එක ධන 5 වර්ග 25යි මෙතනින් එනවා 243ක් ධන 25ක් එතන 8යි 6යි 2 දෙපැත්තෙන් වර්ගමූල ගන්න r සමානයි 268 වර්ගමූලය 16.37ක් එන්නේ හරි සුළු කිරීම ගැන එච්චරම වද වෙන්න එපා කරන ක්‍රමේ බලා ගන්න ඒ වගේම tan alpha සමානයි 9යි මූල 3 බෙදීම 5 කියලා තරම් alpha හොයා ගන්නත් පුළුවන් මේකේ අලුත් දෙයක් ඔයාලට නෑ හරිද පියවර දෙකක් ඉගෙන ගන්න තියෙන මුලින් විභේදනය කරන්න පස්සේ සම්ප්‍රයුක්තය ගන්න ඒක තමයි මේ වගේ එකක් හදන ක්‍රමය වෙන්නේ හරි එහෙනම් ඔන්න ක්‍රම 6ක් ඉවරයි දැන් අපි කතා කරන්න යන්නේ දෛශිකවල සම්ප්‍රයුක්තය ගන්න පුළුවන් 7 වෙනි ක්‍රමේ
ඒ කියන්නේ අන්තිම ක්‍රමය ගැන තමයි දැන් කතා කරන්න යන්නේ. මේකේ තියෙන විශේෂත්වය තමයි අපිට අනිත් හැම ක්‍රමයකටම රූප සටහනක් ඕන වුණා. මේකෙදි රූප සටහනක් නැතුවම ගාන හදන්න පුළුවන්. මෙන්න මෙහෙම. හරි බලාගන්න. මම හදන පළවෙනි උදාහරණ ගාන. මගේ ගාව තියෙනවා දෛශික ටිකක් මෙන්න මේ වගේ. AB BC CD දෛශික තුනක් තියෙනවා. හරි. මේකේ තියෙන ලස්සනම වැඩේ තමයි මෙතන ඉවර වෙන අකුරෙන් මෙයා පටන් ගන්නවා. මෙයා ඉවර වෙන අකුරෙන් මෙයා පටන් ගන්නවා. මෙන්න මෙහෙම දන්වැලක් වගේ එකිනෙකට සම්බන්ධ වෙලා දෛශික ටිකක් ගියොතින් අපිට කෙලින්ම මෙන්න මේ අකුරු ටික අයින් කරලා පටන් ගන්න අකුරයි ඉවර වෙන අකුරයි ලියන්න පුළුවන්. AD. තවත් උදාහරණයක් ගත්තොත් KE EC CB බලන්න මෙයා ඉවර වෙච්ච අකුරෙන් මෙයා පටන් අරන් මෙයා ඉවර වෙච්ච අකුරෙන් මෙයා පටන් අරන් අන්න එතකොට කෙලින්ම අපිට දාගන්න පුළුවන් KB කියලා. හරිම ලේසි. හරි. තව උදාහරණයක් කරොත් EA ධන AC ධන AC ධන බලමු මේක කරන්න කොහොමද කියලා. හරි. මෙතන A තියෙනවා මෙතන A තියෙනවා. එක අවුලක් නැහැ. ආයි මේ දෙන්නත් සුළු වෙනවා. හරි. ආයි මෙතන සුළු වෙන්නේ නැහැ. අන්න ඒ වගේ වෙලාවට ඔයාලට පුළුවන් මෙහෙම කරන්න. සුළු වෙන ටික ඔයා සුළු කරන්න. ඒකට ඔයාලට මෙතෙන්ට එනවා EC ධන. මෙතනින් එනවා AE කියලා. හරි. මේක තවදුරටත් සුළු වෙන්නේ නැහැ. අනේ සුළු වෙනවා. දැන් ඔයාලට පෙල්මම මෙහෙම තියෙද්දි මේක සුළු වෙන්නේ නැහැ වගේනේ පේන්නේ. හැබැයි ඔයාලට පුළුවන් මේක මේ විදිහට ලියන්න. EC ට AE එකතු කරන්නේ නැතුව AE වලට EC එකතු කරන්න. එතකොට ආයි මේ දෙන්න එකට සෙට් වෙනවා. පද දෙක මාරු කරා. හරි. මුන් දෙන්න එකතු කරාට පස්සේ අපිට නැත්තම් මෙහෙම පැත්තෙන් ලියමු. සමානයි AC. හරි. හරිම ලේසි ක්‍රමේ අල්ලගන්න. ඉවර වෙච්ච අකුරයි පටන් ගත්ත අකුරයි මෙහෙම එක ළඟට සෙට් වුණොත් සුළු කරලා දාන්න පුළුවන්. හරි. එතකොට ගානෙක් ගානට සුළු කරන්න තියෙන විදිය වෙනස් වෙන්න පුළුවන්. හැබැයි එකම ක්‍රමේ තමයි තියෙන්නේ. හරි. මේ ක්‍රමෙත් දාගමු. මේ ක්‍රමෙනුත් ඔයාලට විභාගයට ගණන් එන්න පුළුවන්. ඔන්න දායිශිකවල සම්ප්‍රයුක්තය ගන්න පුළුවන් ක්‍රම 7ම උගන්වලා ඉවරයි. අපි මෙතනින් එහාට සාකච්ඡා කරන්නේ දායිශිකවල තියෙන විශේෂ දේවල් ටිකක් ගැන. මොකද අලුත් විභාගවලට මේ පරණ මේ වගේ වයින් ප්‍රශ්න අඩුයි. දැන් අලුත් දේවල් අහනවා. අපි මේ දේවල් ටිකක් බලන්නයි යන්නේ දැන්. දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ දෛශිකයක් ඍණ ලකුණකින් ගුණ වුණොත් මොකද වෙන්නේ කියලා. ඒ කියන්නේ මෙන්න මෙහෙම AB කියලා දෛශිකයක් තියෙනවා. මෙයාව ගුණ කරනවා ඍණෙන්. හරි. ඍණෙන් ගුණ කරනවා කියන්නේ මෙයාගේ දිශාව මාරු වෙනවා කියන එක. AB ඍණෙන් ගුණ වුණොත් BA වෙනවා. රූපයක් ඇදලා පෙන්නුවොත් මෙන්න මෙහෙම තියෙනවා දෛශිකය. මේක ඍණෙන් ගුණ වුණාම හැදෙන්නේ BA. ඒ කියන්නේ ඊතලයේ පැත්ත මාරු වෙනවා. හරිද? දෛශිකයක් ඍණ ලකුණෙන් ගුණ වුණාට පස්සේ ඒ දෛශිකයේ පැත්ත මාරු වෙනවා. ඔයාලට මේකත් සුළු කිරීම වලදී සමහරක් වෙලාවට ඕන වෙන්න පුළුවන්. ඔයාලට දෛශිකයක් ඍණ කරලා යාගේ පැත්ත මාරු කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට ටිකවට හිතන්න උදාහරණයක් විදියට මෙහෙම තියෙනවා. මෙතන C මෙතන D.
මේ තියෙන DC දෛශිකය D වලින් ඉඳන් C වලට නීතලේ තියෙන්නේ. මේ තියෙන DC දෛශිකය. මෙයාව ගුණ කරනවා ඍණෙන්. එතකොට හැදෙන්නේ. එතකොට හැදෙන්නේ CD දෛශිකය. ඊතලේ පැත්ත මාරු වෙනවා ඍණෙන් ගුණ වුණා. හරි ලේසි. දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ දෛශික දෙකක් ගුණ කරොත් මොකද වෙන්නේ? දෛශික රාශීන් දෙකක් බෙදුවොත් මොකද වෙන්නේ කියලා. අපි මුලින්ම ගුණ කිරීම බලමු. දෛශික එකක්. නැත්තම් දෛශික දෛශික රාශියක්. හරි. තවත් දෛශික රාශියකින් ගුණ කරොත් මොකක් වෙයිද? දෛශික රාශියක් අදිශ රාශියකින් ගුණ කරොත් මොකක් වෙයිද? අදිශ රාශියක් තවත් අදිශ රාශියකින් ගුණ කරොත් අදිශ රාශියක් දෛශික රාශියකින් ගුණ කරොත් මොකක් වේද? එකම වර්ගෙ දෙන්නේ ගුණ වුණොත් හැදෙන්නේ අදිශයක්. දෛශික නම් අදිශ. අදිශ නම් ඒත් අදිශ. ඔන්න දෛශික අපිට හම්බ වෙන්නේ දෛශිකයක් අදිශයකින් ගුණ වුණොත්. එතකොට දෛශික. හරි. ඔන්න දෛශික රාශීන් නැත්තම් විශාලත්වයක් හා දිශාවක් තියෙන කට්ටිය හැදෙන විදිය බලා ගන්න පුළුවන්. දෛශික. ඒ වගේම අදිශ හැදෙන්නේ සමාන කට්ටියකුණ අදිශ දෛශික. හරි. උදාහරණයක් විදියට අපි ඊළඟ එකක් කියලා දීලා උදාහරණයක් කියලා දෙන්න. බෙදීමක් කියලා දීලා කියලා දෙන්නම්කෝ. මේක දාගමු. ඊළඟට දැන් කියලා දෙන්න යන්නේ මේ බෙදුවොත් මොකද වෙන්නේ කියලා. හරි. දෛශික වලින් බෙදුවොත් දෛශික අදිශ වලින් බෙදුවොත් අදිශ වලින් බෙදුවොත් අදිශ දෛශික වලින් බෙදුවොත් කිසිම වෙනසක් නැහැ. අර විදියටම තමයි වැඩේ වෙන්නේ. ಗುಣ කරත් බෙදුවත් එකම විදියයි කියලා මතක තියාගත්තම වැඩේ හරි. මෙන්න බෙදුවොත් වෙන ටික මේ ටිකක් දාගමු. දැන් මේ අලුත් රටාවේ ප්‍රශ්න ටිකක් කරන හැටි කියලා දෙන්න යන්නේ මේ මෑත අවුරුදු වල විභාගයට ආපු ප්‍රශ්න කරන්න අපිට මේක ඕන වෙනවා. දෛශික දෙකක් දීලා එකකින් ගන්න පුළුවන් උපරිමය සහ අවමය ආශ්‍රිත ප්‍රශ්න අහනවා. උදාහරණයක් විදියට අපිට දෛශික දෙකක් දෙනවා 13යි නිව්ටන් සහ 7යි නිව්ටන්. අපෙන් අහනවා හරි අපෙන් අහනවා මෙම දෛශික දෙක භාවිතයෙන් ලබාගත නොහැකි සම්ප්‍රයුක්තය කුමක්ද කියලා. හරි මොකක්ද අහන්නේ? දෛශික දෙකක් දීලා අපෙන් අහනවා මේ දෛශික දෙක භාවිතා කරලා ලබාගත නොහැකි සම්ප්‍රයුක්තය මොකක්ද කියලා. හරි මං ඔන්න පියවරෙන් පියවර කියලා දෙනවා වැඩේ කරන හැටි. මේක හිතින් හදන්න පුළුවන් හරි ලේසි. මේ දෙන්න පාවිච්චි කරලා ගන්න පුළුවන් උපරිමගය මේ පැත්තට මෙයා 13ක් තිබිලා ඒ පැත්තට මෙයත් තිබුණොත් අන්න උපරිමය එනවා 20ක්. හරි. මේ 20 කියන්නේ උපරිමය. ඒ වගේම මේ දෙන්න ප්‍රතිවිරුද්ධව තිබුණොත් අපිට හම්බ වෙනවා 6ක්. හරි. මේ උපරිමය මේ අවමය. අපි දැන් දන්නවා මේ දෛශික දෙකෙන් ගන්න පුළුවන් උපරිමය සහ අවමය. හරි. 6ත් 20ත් අතර ඒවා ඒ කියන්නේ මේ දෛශික දෙක පාවිච්චි කරලා ගන්න පුළුවන්. නිකන් උදාහරණයක් විදිහට කිව්වොත් දෛශික දෙක මෙහෙම තිබ්බ කියලා හිතන්නකෝ. හරි 7යි නිව්ටන් 13යි නිව්ටන් ආනතෝති. හරි. මෙයාලගේ සම්ප්‍රයුක්තය අනිවාර්යයෙන්ම මොන දෙක අතරද තියෙන්නේ? 6ත් 20ත් අතර. මොකද මේ දෛශික දෙකෙන් එන්න පුළුවන් අවම සම්ප්‍රයුක්තය 6යි
උපරිම එක 20යි. ඒ නිසා මේ දෛශික දෙක මොන ආකාරයෙන් තිබ්බත් ඔය අගයන් දෙක හෝ ඒ අතර අගයක් එන්න ඕන. කවදාවත් මේ දෛශික දෙකෙන් 5 නිව්ටන් වගේ සම්ප්‍රයුක්තයක් ගන්න පුළුවන්ද? බෑ. 25යි වගේ සම්ප්‍රයුක්තයක් ගන්න පුළුවන්ද? ඒත් බෑ. අනිවාර්යෙන්ම මේ දෛශික දෙකෙන් සම්ප්‍රයුක්තයක් ගන්නව නම් 6ත් 20ත් අතර පරාසය අනිවාර්යෙන්ම තියෙන්න ඕන. හරිද? 6 ගන්නත් පුළුවන් 20 ගන්නත් පුළුවන්. 20 කියන්නේ උපරිමය, 6 කියන්නේ අවමය. මේ අතරාගයන් ගන්නත් පුළුවන්. අතරාගයන් ගන්නේ දෛශික දෙක මෙහෙම ආනතව තියලා. හරි? එකම පැත්තට තියලා උපරිමය ගන්නවා, ප්‍රතිවිරුද්ධව සම්පූර්ණයෙන්ම තියලා අවමය ගන්නවා, ආනතව තියලා ඒ අතරාගයන් ගන්නවා. හරි? ඔක හොඳට මතක තියාගන්න. දැන් මේ දෛශික දෙක පාවිච්චි කරලා 5 නිව්ටන් වගේ සම්ප්‍රයුක්තයක් ගන්න බැරිද කියලා හෙව්වොත් බෑ. 25 වගේ හෙව්වොත් බෑ. හරි? දාගමු. දැන් කියලා දෙන්න යන්නේ දෛශික දෙකක් අතර කෝණය හරියට මාක් කරන්නේ කොහොමද කියලා. හරිද? ඔන්න බලා ගන්න. ආගාව දෛශික දෙකක් තියෙනවා. මෙන්න මේ වගේ. දෛශික දෙක අතර කෝණය මොකද්ද? මෙයාද? θ මෙහෙම නෙමෙයි මාක් කරන්නේ. හරි? දෛශික දෙක අතර කෝණයක් මාක් කරන්න આવොත් මෙහෙම මාක් කරොත් වැරදි. දෛශික දෙකක් අතර කෝණය මාක් කරද්දී අනිවාර්යෙන්ම එකම ලක්ෂයෙන් පිට වෙන විදියට දෛශික දෙක තියවිය යුතුමයි. මේ වගේ. එකම ලක්ෂයෙන් පිට වෙලා තියෙන්න ඕන. එකම ලක්ෂයෙන් ආරම්භ කරලා තියෙන්න ඕන. අන්න එතකොට මෙන්න මෙහිම කෝණය මාක් කරාම මේක හරි. හරි? මෙතන තියෙන වැරද්ද මොකද්ද? මේක මෙයාගේ ඉවර වෙන තැන සහ මෙයා පටන් ගන්න තැන. එහෙම මාක් කරලා දෛශික අතර කෝණය කියලා කියන්න බෑ. මේ විදියට එකම ලක්ෂයෙන් ඉවත් වෙන විදියට තිබ්බොත් තමයි දෛශික අතර කෝණය එක කියලා ගන්න පුළුවන් වෙන්නේ. හරි දාගන්නකො. බලන්න දෛශික දෙකක සම්ප්‍රයුක්තය ගන්න එක ගැන අපි කතා කරා. දෛශික දෙකක අන්තරය ගන්නේ කොහොමද? බලමු. දෛශික දෙකක සම්ප්‍රයුක්තය ගන්න ඔයාලට මතක ඇති පාවිච්චි කරා සමාන්ත්‍රාස්ත්‍ර ප්‍රමේය. එහෙම නැත්නම් සමාන්ත්‍රාස්ත්‍ර නියමය. මොකද තිබ්බේ? මෙහෙම A සහ B කියලා දෛශික දෙකක් තිබ්බම මේ දෛශික දෙකේ සම්ප්‍රයුක්තය අපි ගත්තා මේ විකර්ණේ. නේද? සම්ප්‍රයුක්තය R කියලා ගන්න පුළුවන්. නැත්නම් මම සංකේතාත්මක දාන නිසා A සහ B දෛශික වල එකතුව තමයි මේ විකර්ණයෙන් එන්නේ. හරි? අපිට දෛශික දෙකේ අන්තරය ඕන වුණොත් දෛශික දෙකේ අන්තරය ඕන වෙනවා. මෙහෙම A ඉන්නවා, මෙහෙම B ඉන්නවා. ඔයාලට දෛශික දෙකේ අන්තරය වුණොත් කරන්න තියෙන්නේ අනිත් විකර්ණයට පයින්න. හරි? මෙහෙම ඊතලයේ දැම්මොත් මෙතන එන්නේ B ඍණ A. ඒ වගේම මෙහෙම දැම්මොත් එන්නේ A ඍණ B. ඔය විදිහට දෛශික වල අන්තරය අපිට අනිත් විකර්ණේ ගන්න පුළුවන්. හරි? මේ ටිකක් දාගන්නකො. ඔන්න එහෙනම් යාන්ත්‍ර විද්‍යාවේ පළවෙනි කොටස දෛශික සම්පූර්ණයෙන්ම තියරි ටික කතා කරලා ඉවරයි. අපිට ඊළඟට තියෙන ප්‍රශ්න සාකච්ඡා කරන්න ඔයාලා තනියම පුළුවන් තරම් ප්‍රශ්න ප්‍රමාණයක් උත්සාහ කරන්න මම සාකච්ඡා කරන්න කලින්. හරිද? අපිට ඊළඟට පුළුවන් චලිතයේ කොටස පටන් ගන්න. එහෙනම් මෙතනින් දෛශික වීඩියෝ එක ඉවරයි.